ෆැට් ලොස් කරත් මසල් ගේන් කරත් බයක් නැතුව මීල් ප්ලෑන් එකට ඇඩ් කරගන්න පුළුවන් කෑම පහ. සුදු බත් කැලරිස් 130යි, ප්‍රෝටීන් ග්‍රෑම් 2.7යි, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28යි, ෆැට්ස් ග්‍රෑම් 2.3යි. කඩල කැලරිස් 364යි, ප්‍රෝටීන් ග්‍රෑම් 19යි, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 61යි, ෆැට්ස් ග්‍රෑම් 6යි. චිකන් කැලරිස් 165යි, ප්‍රෝටීන් ග්‍රෑම් 25ත් 30ත් අතර, ෆැට් ග්‍රෑම් 3ත් 6ත් අතර. සාමාන්‍ය ප්‍රමාණය විතරයක් කැලරිස් 70යි. ප්‍රෝටීන් ග්‍රෑම් 6යි, කාබෝහයිඩ්‍රේට් 0.4යි ග්‍රෑම්, ෆැට්ස් ග්‍රෑම් 5යි. කෙසෙල් ගෙඩියක් කැලරිස් 105යි, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 27යි, ප්‍රෝටීන් ග්‍රෑම් 1.3යි, ෆැට්ස් ග්‍රෑම් 0.3යි. මේ කෑම ටික ඔයාට බයක් සැකක් නැතුව ඔයාගේ මීල් ප්ලෑන් එකට ඇඩ් කරගන්න පුළුවන්. කොහොම නමුත් ඔයා කැලරි ඩෙෆිසිට් එකක ඉන්න කෙනෙක් නම් මේ කෑම ගන්න ඕන ප්‍රමාණය වෙනස්. කැලරි සර්ප්ලස් එකක ඉන්න කෙනෙක් නම් මේ කෑම ගන්න ඕන ප්‍රමාණය වෙනස්. කොහොම වුණත් ඔය දෙකලොටම කිසිම බයක් සැකක් නැතුව ගන්න පුළුවන් කෑම වර්ග පහක් තමයි මේ. එහෙනම් මේ වගේ ෆිට්නස් ටිප්ස් දැනගන්න, ඇඟ හොඳට හෙල්දිව තියාගන්න උදව් වෙන ටිප්ස් දැනගන්න එකතු වෙන්න මේ Dream Fitness by සෙනුර.